මම අද ඇවිල්ලා ඉන්නේ නිලාවැලි බීච් එකට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය නගරයට. කිලෝමීටර් 16ක් විතර උතුරින් පිහිටලා තියෙන ඉතා ජනප්‍රිය වෙරළ තීරයක් වෙත. මේ සුන්දර පිරිසිදු සුදු වැලි සහ පැහැදිලි නොගැඹුරු මුහුදක් සඳහා හරිම ප්‍රසිද්ධයි. මෙම වෙරළ තීරයේ විශේෂතා කිහිපයක්ම තියෙනවා. එයින් පරවි දූපත මුල් තැනක් ගන්නවා. නිලාවේලි වෙරළට නුදුරින් පිහිටි පරවි දූපත ජාතික වනෝද්‍යානයක් වන අතර දියයට පිහිනීමට සහ කිමිදීමට ඉතා සුදුසු ස්ථානයක්. එහි විචිත්‍රවත් කොරල් පර සහ විවිධ මත්ස්‍ය විශේෂ දැක ගන්න ඔබටත් පුළුවන්. මෙම නිලාවේලි වෙරළ නොකිලිටි සහ සංසුන් ස්වභාවය නිසා ආසියාවේ හොඳම වෙරළ තීරයක් ලෙසද සැලකෙනවා. අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාලය නැගෙනහිර වෙරළ තීරයේ සංචාරය කිරීමට වඩාත් සුදුසුම කාලයයි. ගැඹුරු සහ සංසුන් මුහුද නිසා පිහිනීමට සහ අනෙකුත් ජල ක්‍රීඩා සඳහාද නිලාවේලි වෙරළ ඉතා හොඳයි. නිලාවේලි විවේකී නිවාඩුවක් ගත කිරීමට කැමති අයට සහ සොබාදහම අගය කරන්නන්ට කදිම තෝතැන්නක් වෙනවා. එහෙනම් තවත් තැනකදී හමු වෙමු. මගේ Facebook page එක වගේම YouTube channel එක follow කරන්න.